Business Report. ඉන්දියානු සංචාරකයන් නිසා මෙරට සංචාරක කර්මාන්තයේ පිබිදීමක්. ලෝක ප්‍රකට වෙන්ඩීස් ජෝඩ් කීල්ස් හෝල්ඩිං සමගින් එක්වේ. සාර්ථකව නිවා වූ තේමා ටෝක්ස්. රිචඩ් පීරිස් සිකියරිටීස් ප්‍රයිවට් ලිමිටඩ් අත්හිටුවයි. ජපානය අතික්‍රමණයට සැරසෙන BYD. From Studio 24C, here's Dulmini Hansika. ආයුබෝවන්. දෛනික ව්‍යාපාරික ලෝකයේ තොරතුරු ඔබ වෙත ගෙන එන ද නයිට්ලි බිස්නස් රිපෝට් සමගින් ඔබ අදත් එක්වන්නේ. පවතින අර්බුද මධ්‍ය වුවද මෙරට සංචාරක කර්මාන්තයේ යළි හිස ඔසවමින් පවතිනවා. එය අනුව ජූලි මාස පළමු දින 26 තුළ සංචාරකයන් 1,67,401 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේ. මෙය 2025 වසරේ අදාළ කාල පරිච්ඡේදය තුළ වාර්තා වූ සංචාරකයන් 1,67,218 සංඛ්‍යාවට සාපේක්ෂව 0.1%ක සුළු වර්ධනයක් බවට වාර්තා වනවා. ජූලි මාස මුල් දින 26 තුළ ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි රටවල් පහ වන්නේ ඉන්දියාව, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය, චීනය සහ ඕස්ට්‍රේලියාවයි. ඒ අනුව ඉන්දියාවෙන් සංචාරකයන් 38,785ක්, එක්සත් රාජධානියෙන් සංචාරකයන් 18,419ක්, නෙදර්ලන්තයෙන් සංචාරකයන් 10,540ක්, චීනයෙන් සංචාරකයන් 10,238ක් සහ ඕස්ට්‍රේලියාවෙන් සංචාරකයන් 8,024ක් මෙරටට පැමිණ තිබෙනවා. වසරේ මේ දක්වා සමස්ත සංචාරක පැමිණීම් පදනම් කරගත් විටද ඉන්දියාව 3,32,468ක සංචාරකින් සංඛ්‍යාවක් මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. රජය විසින් ක්‍රියාත්මක කරන ලද නිදහස් වීසා යෝජනා ක්‍රමය හරහා සාම්ප්‍රදායික නොවන වෙළඳපොළවලින්ද සංචාරකින් ආකර්ෂණය කර ගැනීමට හැකිව තිබීම මෙයට හේතුවක් ලෙස නම් කළ හැකි. ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ ඉන්දියා අඩු වියදම් ගුවන් සේවයක් වන ඉන්ඩිගෝ විසින් දෙරට අතර ගුවන් ගමන් වාර සංඛ්‍යාව අකණ්ඩව පුළුල් කිරීම මෙම සංචාරක ඉල්ලුම ඉහළ නැංවීමට මහෝපකාරී වී තිබෙනවා. ජුලි මාසයේ ප්‍රධාන මූලාශ්‍ර රටවල පාසල් නිවාඩු කාලය සහ මෙරට පැවැත්වෙන සංස්කෘතික හා ආගමික උත්සව හේතුවෙන් දෛනිකව සාමාන්‍ය සංචාරකින් 6,439 බැගින් පැමිණීමක් වාර්තා වනවා. ජුනි මාසයේද සංචාරක පැමිණීම 1,24,551ක් දක්වා පහත වැටීමක් පෙන්නුම් කළද ජුලි මාස ක්‍රියාකාරීත්වය ශක්තිමත් පුනරාවර්තනයක් පෙන්නුම් කරනු ඇති. කෙසේ වෙතත් වසරේ මේ දක්වා සමස්ත සංචාරකින් පැමිණීම පසුගිය වසරේ අදාළ කාලයට වඩා 2% පමණ පසුබෑමක් පවතිනවා. වසරේ දෙවන භාගයේදී සංචාරක වර්ධනය වේගවත් කිරීම සහ සංචාරක ඉලක්ක කරා ළඟාවීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් ඉදිරි මාසයේ සිට අතුරු වෙළඳපොළ විශේෂිත ප්‍රවර්ධන ව්‍යාපාර ආරම්භ කිරීමට නියමිත ඇති බවට වාර්තා වනවා. ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සංචාරක කළමනාකරණ අධ්‍යයන අංශය සහ මෙරට ප්‍රමුඛ පෙළේ හෝටල් සමූහයක් වන තේමා කලෙක්ෂන් ආයතන ඒකාබද්ධව සංවිධානය කරනු ලැබූ තේමා ටෝක්ස් සුවිශේෂී වැඩසටහන පසුගියදා සාර්ථකව නිමාවට පත් වුණා. ඒම විශ්වවිද්‍යාල පරිසරයේදී. මෙම වැඩසටහනේ ප්‍රධාන කේන්ද්‍රීය තේමාව වූයේ DC සිනලයිසන් ශ්‍රී ලංකා යන්නයි. ඇතැම් ඍතුවලට පමණක් සීමා නොවී වසර පුරා අකණ්ඩව සංචාරක ව්‍යාපාරය රට තුළ ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම සහ එහි ප්‍රායෝගික ක්‍රමවේදය මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. සංචාරක කර්මාන්තයේ පවතින ඍතුමය උච්චාවචනයන් පාලනය කරමින් ශ්‍රී ලංකාවට වසරේ ඕනෑම කාලයකදී සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට හැකි උපාය මාර්ග පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණා. සංචාරක කර්මාන්තයේ දැවැන්ත අත්දැකීම් ඇති ප්‍රවීණයන් රැසක් සම්පත්දායකයන් ලෙස එක්ව තම අදහස් හා අත්දැකීම් බෙදා ගැනීම මෙහිදී සිදුවීම විශේෂත්වයක්. සංචාරක කර්මාන්තයේ නියැලෙන ප්‍රවීණ වෘත්තිකයන් රාජ්‍ය හා රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල සිසුන් මෙන්ම කතිකාචාර්යවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා සක්‍රියව දායක වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ සංචාරක විභවයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීම සඳහා නවක සිසුන්ගේ සහ වෘත්තිකයන්ගේ අදහස් ඉදිරිපත් කිරීමටත් කර්මාන්තයේ ගැටලු පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීමටත් මෙහිදී අවස්ථාව උදා වුණා. ශ්‍රී ලංකාවේ සංචාරක ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා
සඳහා මෙවැනි වැඩසටහන් ඉතා වැදගත් වන බවත් ඉදිරියේදී විශ්වවිද්‍යාල සහ කර්මාන්ත ක්ෂේත්‍රය අතර මෙවැනි සබඳතා තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බවත් සංවිධායකයෝ සඳහන් කළා. කොළඹ කොටස් වෙළඳපොලේ ලියාපදිංචි වෙළඳ සමාජිකයෙකු වන රිචඩ් පීරිස් සිකියුරිටිස් පුද්ගලික සමාගම සිය මූලික අනුකූලතා අවශ්‍යතාවන් සපුරාලීමට අපොහොසත් වීම හේතුවෙන් එහි කටයුතු අත්හිටුවීමට කොළඹ කොටස් වෙළඳපොළ පියවරගෙන තිබෙනවා. ඒ අනුව ලබන අගෝස්තු 14 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීම ක්‍රියාත්මක බවයි කොළඹ කොටස් වෙළඳපොළ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. කොළඹ කොටස් වෙළඳපොලේ වෙළඳ සමාජිකයෙකු වන රිචඩ් පීරිස් සිකියුරිටිස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම කොළඹ කොටස් වෙළඳපොලේ වෙළඳ සමාජික රීතිවල සජීව ප්‍රධාන කළමනාකරණ පුද්ගලයන්ට අදාළ විධි විධානවලට අනුකූල වීමට අපොහොසත් වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ලබන 14 වන සිකුරාදා දින සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු එම සමාගමේ සියලු වෙළඳ කටයුතු අත්හිටුවීමට කොළඹ කොටස් වෙළඳපොළ කටයුතු කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. මෙම තත්ත්වය හමුවේ රිචඩ් පීරිස් සිකියුරිටිස්හි දැනට පවතින සුරැකුම්පත් කළඹ වෙනත් බලපත්‍රලාභී කොටස් තැරැව්කාර සමාගමකට හෝ භාරකාර බැංකුවකට මාරු කර ගැනීමට කැමැති ගනුදෙනුකරුවන්ට නියෝජිතයන් සම්බන්ධ කරගන්නා ලෙසද දැනුම් දී තිබෙනවා. එමෙන්ම ගැනුම්කරුවන්ට තමන් කැමති වෙනත් බලපත්‍රලාභී කොටස් තැරැව්කාර සමාගමක් කරහා සිය සුරැකුම්පත් කළඹ මාරු කරගත හැකි. මෙම විශේෂ අනුමැතියන් ලබා දීම සඳහා රිචඩ් පීරිස් සිකියුරිටිස් සමාගම විසින් බලයලත් නිලධාරීන් දෙදෙනෙකු ඉදිරි වසරක කාලය සඳහා නම් කරනු ලබන අතර වැඩිදුර තොරතුරු සහ මෙහෙයුම් මාර්ගෝපදේශ අදාළ ලේඛන මගින් ලබාගත හැකි බවයි කොළඹ කොටස් වෙළඳපොළ සඳහන් කළේ. ජපානයේ මෝටර රථ වෙළඳපොලේ නව පෙරළියක් සනිටුහන් කරමින් චීනයේ ප්‍රමුඛ පෙළේ විද්‍යුත් මෝටර රථ නිෂ්පාදකයෙකු වන BYD නවතම මෝටර රථ මාදිලිය ටෝකියෝහි තියලි දක්වනු ලැබුවා. BYD සමාගම සිය නවතම විද්‍යුත් මෝටර් රථය ජපාන වෙළඳපොළට හඳුන්වා දීමේ විශේෂ උත්සවය උත්කර්ෂවත් අයුරින් පවත්වා තිබෙනවා. මෙම අවස්ථාවට BYD සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජපානයේ පුරා විසිරී සිටින නියෝජිතයන්, මෝටර් රථ ක්ෂේත්‍රයේ විශේෂඥයන්, මාධ්‍යවේදීන් මෙන්ම ජපාන් ජාතිකයන් විශාල පිරිසක්ද සහභාගී වී සිටියා. උත්සවය ආරම්භ වීමටත් පෙර පැමිණ සිටි පිරිසගේ දැඩි උනන්දුව කැපී පෙනුණු අතර නව මාදිලි පිළිබඳව ඉහළ ඉල්ලුමක් සහ උනන්දුවක් පවතින බව එහිදී නිරීක්ෂණය වීම විශේෂත්වයක්. නවීන තාක්ෂණයෙන් සමන්විත පරිසර හිතකාමී මෙම විද්‍යුත් මෝටර් රථය ජපාන පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා ඉලක්ක කරගනිමින් හඳුන්වා දී ඇති අතර එය ජපාන මෝටර් රථ වෙළඳපොළ තුළ සැලකිය යුතු ලෙස අවධානයක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා. ව්‍යාපාරික ලෝකයේ තවත් තොරතුරු දැනගමු මේ විරාමයෙන් අනතුරුව. නූතන බලශක්ති විප්ලවයේ යෝධ පියවරක් තබමින් පැය 20ක් දක්වා වූ අඛණ්ඩ විද්‍යුත් බලශක්ති ධාරිතා සැපයුමක් ලබා දෙන සීසෙල් සුවිශේෂී නව විද්‍යුත් බැටරිය හඳුන්වා දීම පසුගියදා සිදු කෙරුණා. ඒ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටකල මහතා සහ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා මැලේසියානු මහ කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සීසෙල් නවෝත්පාදන බැටරිය ආචාර්ය ප්‍රභාත් කුලසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුතු පවර් හෑන්ඩ්ස් හෝල්ඩිං සමූහය යටතේ ක්‍රියාත්මක වන පවර් හෑන්ඩ්ස් එනර්ජි සමාගමට පේටන්ට් බලපත්‍ර හිමි දේශීය නිෂ්පාදන බලගන්වන ශ්‍රී ලාංකීය නිර්මාණයක් වනවා. සූර්ය බලශක්තියෙන් උත්පාදනය වන විද්‍යුතය උසස් තත්ත්වයේ ලිතියම් නොවන තාප රසායනික තාක්ෂණ යටතේ ගබඩා කිරීම මෙම සීසෙල් බැටරියෙන් සිදුවනු වෙති. ආරක්ෂිත සහ විශ්වසනීය ක්‍රියාකාරීත්වයෙන් යුතු මෙම සීසෙල්ස් බැටරිය කිලෝවොට් 5 සිට කිලෝවොට් 25 දක්වා වූ පරාසයකින් මෙන්ම කිලෝවොට් 100 සිට කිලෝවොට් 50 වැනි විශාල පරාසයක් දක්වා ගෘහස්ත පරිභෝජනයේ සිට මහා පරිමාණ කර්මාන්ත ශාලා දක්වා වූ පාරිභෝගිකයන්ගේ බලශක්ති ඉල්ලුම වෙනුවෙන් නිර්මාණය කොට වෙළඳපොළට හඳුන්වා දී තිබෙනවා. වර්තමානයේ බලශක්ති වෙනුවෙන් වැය කළ යුතු විශාල පිරිවැය ඉදිරි කර ගැනීමට දිගුකාලීන පිළියමක් වන මෙම සීසෙල්ස් බැටරිය
එසේත් නැතිනම් ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ නොවන බලශක්ති ගබඩා පද්ධතිය ගෘහස්ථ පරිභෝජනයේ සිට මහා පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයේ දක්වා යොදා ගැනීම මහත් ආර්ථික වාසි රැසක් අත්කර දෙන්නක්. දෙමුහුන් තාප රසායනික බලශක්ති ගබඩා පද්ධති ක්‍රියාකාරීත්වය හේතුවෙන් පරිසර හිතකාමී බැටරියක් වන සීසෙල්ස් බැටරිය පුනර්ජනනීය බලශක්තියින් වෙත යොමු වන වර්තමානය තුළ තිරසර බලශක්ති සංරක්ෂණය සහ කාර්යක්ෂමතාව ඉහළ නංවන ප්‍රමුඛ පෙළේ අවස්ථාවක්ද වනවා. විවිධාංගීකරණය වූ මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සමූහයක් වන ජෝන් කේල්ස් හෝල්ඩිංස් PLC ලෝක ප්‍රසිද්ධ ක්ෂණික ආහාර ආපනශාලා ජාලයක් වන වෙන්ඩීස් සන්නාමය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට කටයුතු කරමින් සිටින බවට වාර්තා වනවා. මෙම පියවර හරහා ජෝන් කේල්ස් හෝල්ඩිංස් සමූහය මෙරට කඩිනම් ආහාර ආපනශාලා හෙවත් ක්වික් සර්විස් රෙස්ටරන්ට් අංශයට ප්‍රථම වරට පිවිසීම සනිටුහන් කරනු ඇති. මෙම ව්‍යාපෘතියට අදාළ ෆ්‍රැන්චයිස් ගිවිසුම් සහ මූලික කටයුතු මෙවන විට සම්පූර්ණ කර ඇති බවට වාර්තා වනවා. අනෙකුත් මූලික කටයුතු මෙවන විටත් අවසන් කර ඇති බව සමාගම සඳහන් කළා. මෙරට ප්‍රථම වෙන්ඩීස් අලෙවිසල් මේ වසරේ දෙසැම්බර් මාසය වන විට විවෘත කිරීමට අපේක්ෂිතයි. මෙම පියවර හරහා ජෝන් කීල්ස් හෝල්ඩිංස් සමාගම මෙරට වේගයෙන් වර්ධනය වන ක්ෂණික ආහාර වෙළඳපොළ ස්ථාවරය ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව වැඩිදුරටත් සඳහන්. වෙන්ඩීස් යනු ලොව පුරා ඉතා ජනප්‍රිය ඇමරිකා එක්සත් ජනපදයට අයත් දැවැන්ත ක්ෂණික ආහාර ආපන ශාලා ජාලයක් වනවා. මැක්ඩොනල්ඩ් සහ බර්ගර් කිං ආයතනවලට පසුව ලොව තෙවැනි විශාලතම හැම්බර්ග් ක්ෂණික ආහාර සන්නාමය ලෙස මෙය සැලකෙනු ඇති. මේ 1969 වසරේ නොවැම්බර් 15 වන දින ඇමරිකාවේ ඕහියෝහි කොලඹස් නුවරදී ඩේව් තෝමස් විසින් ආරම්භ කරන ලද අතර ඔහුගේ සිව්වන දියණිය වන මෙලින්ඩාහට ඇගේ ළමා කාලයේදී ඇති වූ වෙන්ඩි අනුවර්ත නාමයෙන් මෙම ආයතනය නම් කර ඇති බවට වාර්තා වනවා. එහි ලාංඡනය ලෙස යොදාගෙන ඇත්තේද රතු පැහැති කොණ්ඩයක් සහිත එම දරුවාගේ සිනහා මුසු මුහුණයි. සාම්ප්‍රදායික වටකුරු හැම්බර්ගර් මෙන් නොව බනිස් ගෙඩියෙන් මදක් කෙලියට පෙනෙන අයුරින් සකස් කරන ලද චතුරස්‍රාකාර හැම්බර්ගර් සඳහා වෙන්ඩීස් ආයතනය ඉතා ප්‍රසිද්ධ වනවා. මෙවන විට ලොව පුරා රටවල් රැසක ආපන ශාලා 7000කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මකයි. විවිධාංගීකරණය වූ මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සමූහයක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංස් PLC ලෝක ප්‍රසිද්ධ ක්ෂණික ආහාර පාන ශාලා ජාලය වන වෙන්ඩීස් සන්නාමය සමග වෙන්ඩීස් සන්නාමය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට ඒ අනුව කටයුතු කරනු ඇති. මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක් වන ඩීමෝ සමාගම විසින් ඩීමෝ ඇග්‍රි මැෂිනරි ප්‍රෙස්ටීජ් අවෝඩ් 2025-2026 සම්මානෝලල සාර්ථකව නිමාවට පත් කළා. මෙම සම්මානෝලල පැවැත්වුණේ මොනාක් ඉම්පීරියල් හෝටල් පරිසරයේදී. දිවයින පුරා විසිරෙනු ඩිමෝ කෘෂි යන්ත්‍රෝපකරණ අලෙවි නියෝජිත ජාලයේ විකුණුම් අමතර කොටස් සහ සේවා යන අංශයන්හි විශිෂ්ට දක්ෂතා දැක් වූ අලෙවි නියෝජිතයන් නැගීම මෙහිදී සිදු කෙරුණා. මෙම අලෙවි නියෝජිත විශිෂ්ටත්වය ඇගීමේ උළෙල හරහා දිගුකාලීන හවුල්කාරීත්වයන් තවදුරටත් ශක්තිමත් කිරීම, සහයෝගීතාව වර්ධනය කිරීම සහ පරිභෝගික කේන්ද්‍රීය සේවාවක් ලබා දෙමින් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය සවිබල ගැන්වීම සඳහා ඩීමෝ දක්වන අඛණ්ඩ කැපවීම මනාව තහවුරු වනවා. මෙම උළෙලේදී විශේෂිතම අංගයක් ලෙස අලෙවි නියෝජිත මහත්වරුන්ගේ සාර්ථක ගමනට අඛණ්ඩ අත්වල සපයමින් ඔවුන්ගේ සහකාරියන් විශේෂ ආරාධිතයන් ලෙස පිළිගැනීමට ලක් කිරීම කැපී පෙනුණා. තම සහකරුගේ සාර්ථකත්වය වෙනුවෙන් ඔවුන් ලබා දුන් නොසැලෙන ධෛර්යය, සහයෝගය සහ කැපවීම මෙහිදී අගය කළ අතර එය ඩීමෝහි සිහින සහ අභිලාෂයන් බලගැන්වීම යන ආයතනික අරමුණු ප්‍රායෝගිකව පිළිබිඹු කිරීමක් ලෙස නම් කළ හැකියි. එමෙන්ම මෙම සන්ධ්‍යාව ඩිමෝ සහ මහින්ද්‍රා ට්‍රැක්ටර්ස් අතර පවතින වසර 35ක දිගුකාලීන හවුල්කාරීත්වය සැමරීමටද වේදිකාවක් බවට පත් වුණා. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයේ දියුණුව සඳහා මෙම සබඳතාව ලබා දී ඇති දායකත්වය මෙහිදී විශේෂයෙන් අවධාරණය කළා. මෙහිදී නවීන යන්ත්‍රෝපකරණ එළිදැක්වීමද සිදු වුණා. ඒ හරහා ශ්‍රී ලාංකික ගොවීන්ගේ වෙනස් වන අවශ්‍යතා සපුරාලමින් කෘෂිකර්මාන්තය ඵලදායී ලෙස ඉහළ නංවාලීමට අවශ්‍ය වන නවීන තාක්ෂණික විසඳුම් ලබා දීමට ඩිමෝ සතු කැපවීම යළිත් තහවුරු වී තිබෙනවා.
සම්පත් බැංකු සමූහයේ පූර්ණ අනුබද්ධ සමාගමක් වන සේපත ෆිනන්ස් PLC 65 වන ශාඛාව යාපනයේ චුන්නාගම්හිදී විවෘත කරනු ලැබුවා. ඒ හරහා උතුරු කලාපය තුළ සමාගමේ සේවා ජාලය තවදුරටත් පුළුල් කිරීමට එම ආයතනය සමත් වුණා. මෙම නව ශාඛාව විවෘත කිරීමේ උත්සවයේ සියපත ෆිනන්ස්හි ප්‍රධාන විධායක නිලධාරී මතීෂ හේවා විතාරණ සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රජීව්ද සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා. එම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ කාර්ය මණ්ඩලය මෙන්ම රජය සහ පෞද්ගලික අංශයේ නිලධාරීහු පිරිසක් එක්ව සිටියා. මෙම අවස්ථාවට එක්වමින් ප්‍රධාන විධායක නිලධාරී මතීෂ හේවා විතාරණ මහතා සඳහන් කළේ විදෙස් ප්‍රේෂණ මත දැඩි ලෙස යැපෙන සහ වේගෙන් සංවර්ධනය වන යාපනයේ අර්ධද්වීපයේ වලිකාම මංශයේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස චුට්නාගම් හඳුනාගත් බවයි. ප්‍රදේශීය ජනතාවට මූල්‍ය නිදහස සහ ස්ථාවරත්වය උදා කර දීම සඳහා නව අවස්ථා නිර්මාණය කිරීමට ලැබීම සතුටට කරුණක් බව එහිදී ඔහු ප්‍රකාශ කළා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ගේ සහ පුද්ගලයින්ගේ විවිධ මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා චුන්නාකම් ශාඛාව කටයුතු කරනු ඇති. ලීසින් පහසුකම්, ස්ථාවර තැන්පතු, රන් අය පහසුකම්, ව්‍යාපාරික ණය සහ පුද්ගලික ණය, ෆාස්ට් ඩ්‍රාෆ්ට් සහ ෆැක්ටරින් සහ ස්මාර්ට් පේ පහසුකම් සපයනු ඇති. ෆිච් රේටිං ආයතනය මගින් ස්ථාවර දැක්මක් සහිතව ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් ලබාගෙන ඇති සියපත ෆිනන්ස් සමාගම පසුගිය වසර 21කට වැඩි කාලයක් පුරා මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් නගා සිටුවීමට කැප වී කටයුතු කර තිබෙනවා. කොළඹ කොටස් වෙළඳපොලේ තොරතුරු සම්බන්ධයෙන් දැනුවත් වෙමු මේ විරාමයෙන් අනතුරුව. අද දවසේ කොළඹ කොටස් වෙළඳපොලේ ක්‍රියාකාරීත්වය මොන අයුරින්ද සිදු වෙලා තියෙන සූදානම් වෙන්නේ මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගන්නට කැපිටල් ට්‍රස්ට් සිකියුරිටිස් ආයතනයේ පර්යේෂණ විශ්ලේෂක අශිනි වික්‍රමසූරියගෙන්. අශිනි අයබෝවන්. අයබෝවන් දොමිනි. මෙම සතිය ආරම්භයේදී කොටස් වෙළඳපොලේ ඉහළ යාමක් දක්නට ලැබුද නැවත එය පහළ යාමකින් අද දිනේදී අවසන් වුණා. එයත් සමග සියලු කොටස් මිල දර්ශකය ඒකක 80කින් පහළ ගොස් 21148ක් ලෙස දවස අවසානයේ සටහන් වුණා. S&P SL20 මිල දර්ශකයේද ඒකක 15කින් පහළ ගොස් 5946ක් ලෙස දවස අවසානයේ සටහන් වුණා. දවසේ සමස්ත පිරටම සටහන් වුණේ මිලියන 1.09ක් ලෙසිනි. ප්‍රතිශතයක් ලෙස වැඩියම මිල ඉහළ ගිය සමාගම් ලෙස සලකා බැලුවොත් පිළිවෙලින් ඉන්ඩස්ට්‍රියල් ඇස්ෆාල්ට් සිලාර්, සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆයිනෑන්ස්, මර්කන්ටයිල් ෂිපින් කම්පැනි, කහවත්ත ප්ලාන්ටේෂන්, ලංකෙම් ඩිවෙලොප්මන්ට් යන සමාගම් සටහන් වුණා. ප්‍රතිශතයක් ලෙස වැඩියම මිල පහළ ගිය සමාගම් ලෙස සලකා බැලුවොත් පිළිවෙලින් අග්ස්ටාර්, සිංහ හොස්පිටල්ස්, ද කොළඹ ෆෝර්ට් ලෑන්ඩ් ඇන්ඩ් බිල්ඩින්, අමානාටා කාෆූඩ්, CM හෝල්ඩින්ස් යන සමාගම් සටහන් වුණා. S&P SL20 මිල දර්ශකයේ දාස පුරා ක්‍රියාත්මක වුණේ කොයි ආරින්ද යන සලකා බැලුවොත් උදැසන වේලාවේ යම්කිසි ඉහළ යාමක් පෙන්නුම් කරද දවස අවසන් වන්නේ පෙරදින සාපේක්ෂව පහළ අගයකින්. සියලු කොටස් මිල දර්ශකයේද පෙරදින සාපේක්ෂව පහළ අගයකින් අවසන් වුණා. කොටස් වෙළඳපොලේ තොරතුරු රැගෙන නැවතත් අපි හෙට දිනේදීත් හමු වෙමු. ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ විකුණු මිල රුපියල් 340යි 759ක් ලෙස සටහන් වී තිබෙනවා. එහි ගැනුම් මිල දැක්වෙන්නේ රුපියල් 331යි 748ක් ලෙසින්. ඒ සමගින් අවධානය යොමු කරමු දෛනික විනිමය අනුපාත වෙත. දෛනික ව්‍යාපාරික ලෝකයේ තොරතුරු ඔබ වෙත ගෙන එන ද නයිට්ලි බිස්නස් රිපෝට් අදට අවසන්. හෙටත් හමු වෙමු. ඔබට සුබ රාත්‍රියක්. This is the Nightly Business Report.